2024 අපොස සාමාන්‍ය පෙළ ගණිතයේ ප්‍රශ්න පත්‍රයේ පිළිතුරු සාකච්ඡාව. අපි බලමු පළමු ගැටලුව. එකක් රුපියල් 84000 බැගින් වටිනා රූපවාහිනී තොගයක් විකිණීමට තිබේ. රුවිනි එක් රූපවාහිනියක් මිලදී ගන්න ආකාරයත් මානෙල් තවක් රූපවාහිනියක් මිලදී ගන්න ආකාරයත් පහත දැක්වේ. රුවිනි මිලදී ගන්නවා මූල්‍ය ආයතනයකින් රුපියල් 84000ක් වාර්ෂික සුළු පොලියට අවුරුද්දට ණයටගෙන රූපවාහිනිය මිලදී ගන්නවා. අවුරුද්ද අවසානයේ රුපියල් 10920ක පොලියත් සමග ණය මුදල ගෙවා ණයෙන් නිදහස් වෙනවා. මානෙල් කුලී කිනීමේ පදනම මත සමාන මාසික වාරික 12කින් පොලියත් සමග මුදල් ගෙවීමට රූපවාහිනිය මිලට ගන්නවා. මෙහි පොලිය ගණනය කරනු ලබන්නේ හීනවන ශේෂ ක්‍රමයටය. අවුරුද්දකදී වාරික ගෙවා අවසන් වන විට මුළු පොලිය ලෙස රුවිනි ගෙවන පොලියම වන රුපියල් 10920ක් ගෙවයි. දෙදෙනා විසින් පොලිය ගෙවනු ලබන වාර්ෂික පොලිය අනුපාතික වෙන වෙනම සොයා කුලී කිනීමේ ක්‍රමයේදී අය කරනු ලබන වාර්ෂික පොලි අනුපාතිකය මූල්‍ය ආයතනය අය කරනු ලබන වාර්ෂික පොලි අනුපාතයට වඩා වැඩි බව පෙන්වනවා. මේ ගැටලුවේ රුවිනි සහ මානෙල් රූපවාහිනී යන්ත්‍ර දෙකක් මිලදී ගන්නවා ආකාර දෙකකට. රුවිනි ගන්නේ සුළු පොලියට ණය මුදලක් අරගෙන මානෙල් ගන්නේ කුලී කිනීමේ ක්‍රමයට. මේ ක්‍රම දෙකේම පොලි අනුපාතිකය සොයා ගන්න ඕනි. පොලි අනුපාතිකය හොයලා මූල්‍ය ආයතනයේ අය කරනු ලබන පොලි අනුපාතිකයට වඩා කුලී කිනීමේ පොලි අනුපාතිකය වැඩි කියලා තමයි පෙන්වන්න තියෙන්නේ. අපි බලමු රුවිනි ගත්ත පොලි අනුපාතිකය. ණය මුදල රුපියල් 84000ක්. ණය මුදල 84000ක්. මේ 84000 වසරකදී ගෙවන්නයි අරන් තියෙන සුළු පොලියට මම ගන්නවා පොලි අනුපාතිකය R කියලා. ණය මුදල ගුණ කළා පොලි අනුපාතිකයෙන් වාර්ෂික පොලි අනුපාතිකයෙන් ලැබෙනවා පොලි මුදල. එමනම් ණය මුදල පොලි අනුපාතිකයෙන් ගුණ කළා අපිට පොලිය ලැබෙනවා. පොලිය දීලා තිනවා 10920යි කියලා මම මේක සමාන කළා. අපිට පුළුවන් දැන් මේක සරල කරන්න. මේක වම් පැත්ත 100න් බෙදනවා හරය සහ ලවය 840යි R සමානයි 10920 R උක්ත කරනවා 10920 බෙදනවා 840න් හරය සහ ලවය අපිට පුළුවන් 10න් බෙදන්න සුළු කරගන්න පුළුවන් 1092ට 84 ඒවා 13ත් පොලි ප්‍රතිශතය එනවා 13%යි. මානෙල් කුලී කිනීමේ ක්‍රමයට අරන් තියෙන්නේ. එතන පොලි ප්‍රතිශතය බලමු. අපිට පුළුවන් මාසකදී ගෙවන ණය මුදල හොයන්න. මාසකදී ගෙවන ණය මුදල 84000ක් ගෙවන්නේ වාරික 12කදී. මෙතන සුළු කළා නම් එනවා රුපියල් 7000යි. මාස එකක් ගන්න හොයනවා. n වාරයක් n ධන 1 බෙදීම 2 12 ගුණ කිරීම 13 බෙදීම 2 මාස එකක් ගණන් එනවා 78ක්. මම දැන් ගන්නවා මාස ඒකකයට පොලිය මාස ඒකකයට පොලිය මාසකදී ගෙවනවා ණය මුදල රුපියල් 7000ක්. මේක ගුණ කළා පොලි ප්‍රතිශතයෙන් මම මෙතන පොලි ප්‍රතිශතය ගන්නවා 100R කියලා. ඒක මාස කරන්න 12න් බෙදුවා. සරල කරගන්න පුළුවන්. හරය ලවය 100න් බෙදලා ඒ වගේම මෙතන පුළුවන් අපිට 72න් බෙදුවා 35යි 12 දෙකෙන් බෙදුවා 6යි මාස එකකට පොලිය එනවා 35යි R බෙදීම 6. මුළු පොලිය හොයනවා මාස එකකට පොලිය 35යි R බෙදීම 6. ඒක ගුණ කරනවා මාස එකක ගණනෙන්. මෙතන පුළුවන් අපිට සුළු කරගන්න 6 ඒවා 1යි 78ට 6 ඒවා 13යි 35යි R ගුණ කිරීම 13. කුලී කිනීමේ ක්‍රමයට අය කරන මුළු පොලිය දීලා තිනවා 10920යි. එමනම් 35යි R
ගුණ කිරීම 13 සමාන වෙන්න ඕනි 10920ට. මෙතනින් පුළුවන් අපිට r උක්ත කරගන්න. r සමාන වෙනවා 10920 බෙදීම 35 ගුණ කිරීම 13. මෙතනින් එනවා අපිට r වලාගය 24යි. එහෙනම් පොලි ප්‍රතිශතය 124යි. 113ට වඩා 124 විශාලයි. එහෙමනම් අපිට කියන්න පුළුවන් මූල්‍ය ආයතනයට වඩා වැඩි පොලි අනුපාතිකයක් කුලී කිනීමේදී අය කරයි. ඔන්න ඔය ආකාරයට පුළුවන් අපිට පළමු ගැටලුවට පිළිතුරු සපයන්න. අපි බලමු දෙවෙනි ගැටලුව. y සමානයි fx ආකාරයේ වර්ගසිතයක ඍණ දෙකට සමානයි විශාලයි x විශාලයි සමානයි 4 ප්‍රාන්තරය තුල x අගය කිහිපයකට අනුරූප y හි අගය දැක්වෙන අසම්පූර්ණ වගුවක් පහත දී ඇත. පළවෙනි කොටස වර්ග ශ්‍රිතයේ සම්මිතිය සලකා x සමානයි 2 වන විට y හි අගය සොයන්න. වර්ග ශ්‍රිතයේ සම්මිතිය සලකලා තමයි අපිට මේකේ y වල අගය හොයන්න වෙන්නේ. මෙතන ඍණ 5ට ඍණ 5 ඇවිල්ලා තියෙනවා. බිඳුවට බිඳුව ඇවිත් තියෙනවා. එhmenan මෙතන 3ට 3ක් එන්න ඕනේ. x වල අගය 2 වන විට y වල අගය 3යි. දෙවෙනි කොටස සම්මත අක්ෂ පද්ධතිය සහ සුදුසු පරිමාණයක් භාවිත කර ඉහත දී ඇති වගුවට අනුව වර්ග ශ්‍රිතෙහි ප්‍රස්ථාරය සපයා ඇති ප්‍රස්ථාර කඩදාසියේ අඳින්න. අපිට පුළුවන් xy අක්ෂ දෙක ඇඳ ගන්න. අක්ෂ දෙක ක්‍රමාංකණය කරනවා. බිඳුව ඍණ 1 ඍණ 2 මෙතන 1 2 3 4. ඒ වගේම y අක්ෂයත් ක්‍රමාංකණය කරනවා. කොටු 10කින් ඒකක එකක් වන විදිහට 1 2 3 4 ඍණ 1 ඍණ 2 ඍණ 3 ඍණ 4 ඍණ 5. අපිට පුළුවන් මේ කණ්ඩාංක ලකුණු කරන්න. ඍණ 2 ඍණ 5 මෙන්න ඍණ 2 ඍණ 5 ඍණ 1 බිඳුව ඍණ 1 බිඳුව බිඳුවේ ධන 3 1 4 2 ධන 3 3 බිඳුව 4 ඍණ 5. ඔන්න ඔය විදිහට පුළුවන් අපිට මේ ලක්ෂ ටික ලකුණු කරන්න. දැන් අපිට පුළුවන් මේ ලක්ෂ ටික අපිට සුමට ඔයා කරන්න. තුන්වෙනි කොටස A ප්‍රස්ථාරය හා x අක්ෂයේ ඡේදනය වන ලක්ෂ දෙකෙහි කණ්ඩාංක ලියන්න. එක ලක්ෂයක් ගන්න පුළුවන් අපිට. මෙන්න මෙතන එක ලක්ෂයක්. ඍණ 1 බිඳුව. තව එක ලක්ෂයක් තියෙනවා මෙතන 3 බිඳුව. B කොටස ඉහත කොටසේ සඳහන් ලක්ෂ දෙකෙහි කණ්ඩාංක සලකා දී ඇති වර්ග ශ්‍රිතය y සමානයි ඍණ x ධන p වාරයක් x ධන q ආකාරයෙන් ලියා දක්වන්න. විසඳුම් වෙන්නේ එක විසඳුමක් තමයි ඍණ 1 අනෙක් විසඳුම තමයි ධන 3. එhmenan අපිට සමීකරණය ලියන්න පුළුවන් y සමානයි ඍණ x ධන 1 වාරයක් x ඍණ 3. හතරවෙනි කොටස y සමානයි එක රේඛාව a හා b ලක්ෂවලදී ප්‍රස්ථාරයේ ඡේදනය කරන්නේ යයි ගනිමු. අපි අඳිනවා y සමානයි එක රේඛාව. අපිට පුළුවන් මෙන්න මේ විදිහට y සමානයි එක රේඛාව ඇඳ ගන්න. මේක y සමානයි 1. මෙන්න එක ලක්ෂයක් a ලක්ෂය. මෙන්න තියෙනවා අනිත් ලක්ෂය b. a ලක්ෂයේ කණ්ඩාංක ගත්තොත් එන්නේ ඍණ 0.7යි 1යි. මෙතන එනවා 2.7ත් 1. y විශාලයි 1 වන x අගයේ ප්‍රාන්තරය ලියන්න. y වලගේ එකට වඩා විශාල වෙන්නේ මෙන්න මේ සීමාව තුල. අපිට පුළුවන් ඒ අගයේ ප්‍රාන්තරය ලියන්න. ඍණ 0.7යි 2.7යි අතර. ඔන්න ඔය ආකාරයට පුළුවන් අපිට අසමානතාවය ලියන්න. ඍණ 0.7ට වඩා වැඩි වෙන්න ඕනි. 2.7ට වඩා අඩු වෙන්න ඕනි. B කොටස කියනවා AB හි දිග ආසන්න පළමු වන දශම ස්ථානයට ලබා ගන්න. AB දිග ගන්න පුළුවන්. මුලින්ම අපි මේ කොටස ගමු. මේ කොටස දිග එනවා 0.7. ඊළඟට මේ කොටස 2.7ක්. අපි ওই දෙක එකතු කළොත් එනවා AB දිග එනවා 3.4. දැන් අපි බලමු තුන්වෙනි ප්‍රශ්නය. තරංගයකදී එහි තරංකරුවන්ට ආනත් තලයක් දිගේ
ඉහළට දිව යාමටත් සිරස් ඉනිමගක් දිගේ ඉහළට නැගීමටත් අනතුරුව වෙනත් ආනත තලයක් දිගේ පහළට ලිස්සා යාමට සිදුවිය. ඒ සඳහා භාවිතා කරන ලද ආනත තල දෙකෙහි සිරස් ඉනිමගෙහි පැතිපෙනුම පිළිවෙලින් AC, DE සහ CD මගින් රූපය දැක්වේ. මෙහි ABE යනු තිරස් තලයක් වන අතර ABE කියන තිරස් තලය AC සමානයි BE මීටර් 50යි. මෙතන මීටර් 50යි. CAB කෝණය අංශක 26යි කලා 10යි. ABE ට BCD ලම්බ වේ. මෙන්න මේ කෝණය අංශක 90යි. DC සමානයි BC. ඔන්න ඔය ආකාරයට අපිට තොරතුරු දීලා තියෙනවා. මුලින්ම අපි මේ රූප සටහන පිළිතුරු පත්‍රයේ ඇඳගෙන ඔය දීලා තියෙන තොරතුරු එකේ සටහන් කරන්න ඕනි. ඊළඟට කියනවා ත්‍රිකෝණමිතික අනුපාත භාවිතා කර DE හි ආනතයක් DEB කෝණය. මෙන්න මේ කෝණය හොයන්න ඕනි. ඊළඟට කියනවා AC හි ආනතයත් CAB කෝණයත් අතර වෙනස. ත්‍රිකෝණමිතික අනුපාත භාවිතා කර DE හි ආනතියත් AC හි ආනතියත් අතර වෙනස අංශක 15කට වඩා වැඩි බව පෙන්වන්න. ඒ කියන්නේ මෙන්න මේ කොණයයි මේ කොණයයි අතරේ වෙනස අංශක 15කට වඩා වැඩි බව පෙන්වන්න. අපි මුලින්ම මෙන්න මේ කොණය හොයා ගන්නවා. අපිට පුළුවන් DEB කෝණය හොයන්න. DEB කෝණය හොයා ගන්න නම් අපි මුලින්ම මෙන්න මේ පාදය හොයා ගන්න ඕනි BC පාදය. අපි මුලින්ම ත්‍රිකෝණමිතික අනුපාතයක් ගන්නවා ABC ත්‍රිකෝණයට. ABC ත්‍රිකෝණයේ අපිට කෝණයක් සහ පාදයක් දීලා තියෙනවා. sin අනුපාතය ගන්නවා. sin අංශක 26යි කලා 10 සමානයි සම්මුඛ පාදය BC කර්ණය 50යි. AC sin 26යි කලා 10 කියලා කියන්නේ 0.44යි 1යි බිඳුව. මෙතනින් පුළුවන් අපිට BC හොයාගන්න. හරස් ගුණිතය දානවා 50න් ගුණ කරනවා. එහෙනම් BC වලා ගේනවා 0.44යි ගුණ කරන්න ඕනි 50න් 22.05යි මීටර්. ඔතනින් පුළුවන් අපිට BC දිග හොයාගන්න. දැන් BC දිග හොයාගත්තට පස්සේ පුළුවන් BD දිග හොයන්න. BD දිග එන්නේ BC වගේ දෙගුණයක්. BC වලාගේ 22.05යි මේක දෙකෙන් ගුණ කරනවා 44.1යි මීටර් 44.1යි. දැන් අපිට පුළුවන් BDE ත්‍රිකෝණයට ත්‍රිකෝණමිතික අනුපාතයක් ගන්න. මෙන්න මේ දිග තියෙනවා අපි ගාව 44.1යි. tan අනුපාතය ගන්නවා. tan BED කෝණය සමාන වෙනවා සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය. මේක සම්මුඛ පාදය 44.1යි බද්ධ පාදය 50යි. අපිට පුළුවන් 44.1 50න් බෙදන්න 0.88යි 2යි බිඳුව. දැන් අපිට පුළුවන් BED කෝණය හොයන්න. tan ප්‍රතිලෝම 0.88 කෝණය එනවා අංශක 41යි කලා 24. දැන් අපිට පුළුවන් මේ කෝණ දෙක අතර වෙනස හොයන්න. BED කෝණය සහ BAC කෝණය අතර වෙනස. BED කෝණය අංශක 41යි කලා 24යි. මේකෙන් අඩු කරනවා අංශක 26යි කලා 10ක්. කලා අඩු කළොත් එනවා 14ක්. 41න් 26ක් අඩු කළොත් අංශක 15යි. එහෙනම් අපිට දැන් කියන්න පුළුවන් ආනත තල අතර වෙනස අංශක 15ට වඩා විශාල වෙනවා අංශක 15යි කලා 14. ආනත තල අතර වෙනස අංශක 15ට වඩා වැඩි. ඔන්න ඔය ආකාරයට පුළුවන් අපිට තුන්වෙනි ප්‍රශ්නයටත් පිළිතුරු සපයන්න. අපි බලමු හතරවෙනි ප්‍රශ්නයට පිළිතුරු සපයන්න. උපන්දින කේක් එකක මතු පිට ඍජුකෝණී සමදීපාත් ත්‍රිකෝණයක හැඩයෙන් යුක්ත වෙයි.
එහි සමාන පාද දෙකෙහි දිග 2x බැගින් වෙයි. රූපයේ දැක්වෙන පරිදි සුබ උපන්දිනයක් යන වචනය දිග x ධන 2 සහ පළල x ඍණ 4 වන ඍජු කෝණාශ්‍රාකාර සුදු අයිසිං කැබැල්ලක ලියා ඇත. ඉතිරි කොටස රෝස පැහැයෙන් සරසා ඇති අතර එහි වර්ගඵලය 132ක් වේ. මෙන්න මේ කොටසේ වර්ගඵලය 132ක් වෙනවා. වර්ග සෙන්ටිමීටර 132යි. x මගින් x වර්ගය ධන 2x ඍණ 124 සමානයි බිඳුව සමීකරණය තෘප්ත වන බව පෙන්වා x යගේ ආසන්න සෙන්ටිමීටරයට සොයන්න. අපිට පුළුවන් මෙතනදී සමීකරණයක් ගොඩනගන්න. මේ ත්‍රිකෝණයේ වර්ගඵලය හොයනවා. ත්‍රිකෝණයක වර්ගඵලය ගන්නේ භාගය ගුණ කිරීම ආධාරකය ගුණ කිරීම ලම්බ උස. මේකේ ආධාරකය 2x ලම්බ උසත් 2x. මෙතනින් පුළුවන් අපිට මේ ත්‍රිකෝණයේ වර්ගඵලය ලියා ගන්න 2x වර්ගය. ඒ වගේම පුළුවන් අපිට අර සුබ උපන් දිනයක් කියලා තියෙන ඍජු කෝණාශ්‍ර කොටසේ වර්ගඵලය හොයන්න. දිග පළල ගුණ කරනවා. x ධන 2යි දිග පළල x ඍණ 4යි. මේකේ වරහන් ඉවත් කරනවා. x වර්ගය ඍණ 4ix ධන 2ix ඍණ 8. මේකේ වර්ගඵලය අපිට ලියන්න පුළුවන් එහෙමනම් x වර්ගය ඍණ 2ix ඍණ 8. අපට දීලා තිනවා රෝස පාට කොටසේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 132ක් කියලා. දැන් අපිට පුළුවන් සම්බන්ධතාවයක් එහෙම නැත්නම් සමීකරණයක් ගොඩනගන්න. මේ ත්‍රිකෝණයේ වර්ගඵලයෙන් 2x වර්ගයෙන් අඩු කරනවා සුදු පාට ඍජු කෝණාශ්‍ර කොටස x වර්ගය ඍණ 2x ඍණ 8. මේක සමාන වෙන්න ඕනි රෝස පාට කොටස. ඒ කියන්නේ 132ට. අපි බලමු වරහන් ඉවත් කළා. ඍණ ලකුණෙන් ගුණ කරනවා. ඍණ x වර්ගය ධන 2x ධන 8. අපි මේ 132ක් ගේනවා අනිත් පැත්තට. ඍණ 132ක් සමානයි බිඳුව. මෙතනින් අපිට ලියන්න පුළුවන් x වර්ගය ධන 2x ඍණ 124 සමානයි බිඳුව. මෙන්න මේ ආකාරයට පුළුවන් අපිට x වර්ගය ධන 2x ඍණ 124 සමානයි බිඳුව සමීකරණය ලබා ගන්න. දැන් අපිට තියෙන x යගය ලබා ගන්න මම සූත්‍රයේ භාවිතයෙන් මේක විසඳනවා. a වලාගේ 1යි b වලාගේ 2යි c වලාගේ ඍණ 124යි x සමානයි ඍණ b ධන හෝ ඍණ වර්ගමූල b වර්ගයේ ඍණ 4යි ac බෙදීම 2යි a ආදේශ කරනවා b වලට 2 ධන හෝ ඍණ 2 වර්ගය ඍණ 4යි a වලාගේ 1යි c වලාගේ ඍණ 124යි බෙදීම 2යි a වලට 1යි ඍණ 2 ධන හෝ ඍණ 2 වර්ගය 4යි. මෙතන ඍණ 4යි ඍණ 124යි ගුණ කළොත් වෙනවා 496ක් බෙදීම 2. ඍණ 2 ධන හෝ ඍණ 496ට 4ක් එකතු කළොත් 500යි. 500 බෙදීම 2. මේ 500 ලියන්න පුළුවන් අපිට 100 ගුණ කිරීම 5. ඍණ 2 ධන හෝ ඍණ මේ දෙන්නට වෙන වෙනම මූලය දැම්මොත් මූල 100 කියලා කියන්නේ 10යි 10යි මූල 5. මට පුළුවන් මේකේ පොදු පදයක් දෙක එළියට ගන්න. ඍණ 1 ධන හෝ ඍණ 5යි මූල 5. හරය සහ ලවය දෙකෙන් බෙදනවා. එන x වලාගේ එනවා ඍණ 1 ධන හෝ ඍණ 5යි මූල 5. මූල 5 යගේ දීලා තිනවා 2.24යි. මෙතන පුළුවන් අපිට 2.24 පහෙන් ගුණ කරන්න. 2.24 පහෙන් ගුණ කළොත් 11.2යි. දැන් අපිට පුළුවන් පිළිතුරු දෙක වෙන් කරගන්න. x සමානයි ඍණ 1 ධන 11.2 හෝ x සමානයි ඍණ 1 ඍණ 11.2. මෙතනින් එනවා ඍණ පිළිතුරක් ඍණ 12.2. නමුත් ඍණ පිළිතුරක් ලැබිය නොහැකි නිසා අපි මේක ඉවත් කරනවා. මෙතනින් එනවා 10.2. එමනම් x වලාගය ගන්නවා x යගය 10.2 සෙන්ටිමීටර්.
අපිට කියනවා මේක ආසන්න සෙන්ටිමීටරට සොයන්න කියලා සෙන්ටිමීටර 10යි. දෙවෙනි කොටස කේක් එකේ මතු පිට දිගම පැත්තේ දිග 2.2x මගින් දෙනු ලබන බව පෙන්වනවා. එම දිග සෙන්ටිමීටර 28ට වඩා වැඩි බව පෙන්වනවා. අපිට දිගම පැත්ත විදිහට ගන්න වෙන්නේ මෙන්න මේ පැත්ත. මේක ඍජුකෝණී ත්‍රිකෝණයක්. එහෙමනම් පයිතගොරස් සම්බන්ධය දානවා. මම මේ දිග a කියලා ගන්නවා දිගම පැත්ත. a වර්ගය සමාන වෙනවා 2x වල වර්ගය එකතු කිරීම 2x වල වර්ගය. මෙතන එනවා 4x වර්ගය ධන 4x වර්ගය එකතු කළොත් එනවා 8x වර්ගය. වර්ගමූලය දානවා. දෙපැත්තටම වර්ගමූලය ගන්නවා. a සමාන වෙනවා මේ 8 ලියන්න පුළුවන් 4 ගුණ කිරීම 2යි කියලා. ඒ කියන්නේ 2යි 8 ලියන්න පුළුවන් අපිට 4 ගුණ කිරීම 2 x වර්ගය. මේවට මූලය වෙනම දැම්මොත් එනවා 2යි මූල 2යි x වර්ගයේ මූලය එනවා x. ඔන්න ඒ ආකාරයට පුළුවන් අපිට දිගම පැත්තේ දිග 2යි මූල 2යි x කියලා පෙන්වන්න. දැන් අපි දන්නවා x වලාගය සෙන්ටිමීටර 10යි කියලා. එහෙමනම් පුළුවන් අපිට a හි අගය හොයන්න. 2 ගුණ කිරීම මූල 2 අගය 1.41යි x වලාගය 10යි. 2කින් ගුණ කරනවා 2යි 8යි 2යි මේක 10න් ගුණ කළොත් එනවා 28.2 සෙන්ටිමීටර. 28ට වඩා විශාලයි 28.2. එම නිසා අපිට කියන්න පුළුවන් දිග 28ට වඩා වැඩි වේ. ඔන්න ඔය ආකාරයට පුළුවන් අපිට හතරවෙනි ගැටලුවෙත් පිළිතුරු ලබා ගන්න. පස්වෙනි ගැටලුව සාදයකට සහභාගී වූ වැඩිහිටියන්ටත් ළමයින්ටත් රස කැවිලි වලින් සංග්‍රහ කිරීම සඳහා කුඩා පිඟන් 10 බැගින් වූ ඇසුරුම්ද ලොකු පිඟන් 5 බැගින් වූ ඇසුරුම්ද මිලට ගන්නා ලදී. කුඩා පිඟන් ඇසුරුමක මිල 150ක්ද ලොකු පිඟන් ඇසුරුමක මිල රුපියල් 120ක්ද විය. මිලට ගන්නා ලද මුළු පිඟන් සංඛ්‍යාව 200ක්ද එම පිඟන් සඳහා මුළු වියදම 3720ක්ද විය. පළවෙනි කොටස මිලටගත් කුඩා පිඟන් ඇසුරුම් සංඛ්‍යාව x ලෙසද ලොකු පිඟන් ඇසුරුම් සංඛ්‍යාව y ලෙසදගෙන සමගාමී සමීකරණ යුගලක් ගොඩනගා ඒවා විසඳීමෙන් මිලට ගන්නා ලද කුඩා පිඟන් ඇසුරුම් සංඛ්‍යාවත් ලොකු පිඟන් ඇසුරුම් සංඛ්‍යාවත් වෙන වෙනම සොයන්න. කුඩා පිඟන් ඇසුරුම් සංඛ්‍යාව x විශාල පිඟන් ඇසුරුම් සංඛ්‍යාව y. අපිට පුළුවන් සමීකරණයක් ගොඩනගන්න. කුඩා පිඟන් 10 ගානේ තියෙන ඇසුරුමක එහෙමනම් පුළුවන් අපිට මුළු පිඟන් සංඛ්‍යාව හොයන්න. කුඩා පිඟන් සංඛ්‍යාව 10යි x. ලොකු පිඟන් තියෙන ඇසුරුමක 5 ගානේ අපි ඒ වගේ පාර්සල් අරන් තියනවා ඇසුරුම් y ප්‍රමාණයක්. එහෙනම් ඒ පිඟන් සංඛ්‍යාවත් හොයන්න පුළුවන් 5 ගුණ කිරීම y වලින්. මේ දෙක එකතු කරාම ලැබෙනවා මුළු පිඟන් සංඛ්‍යාව 200යි. අපිට පුළුවන් ওই විදිහට එක සමීකරණයක් ගන්න. ඊළඟට අපිට පුළුවන් මිලාශ්‍රිතව තව සමීකරණයක් ගොඩනගන්න. කුඩා පිඟන් ඇසුරුම් x සංඛ්‍යාවක් අරන් තියනවා. එක ඇසුරුමක මිල රුපියල් 150යි. එහෙමනම් කුඩා පිඟන් ඇසුරුම් වලට ගිය මුදල හොයාගන්න පුළුවන් 150 ගුණ කරනවා x වලින්. විශාල පිඟන් ඇසුරුමක මිල රුපියල් 120යි. ඒ වගේ ඇසුරුම් අරන් තියනවා y ප්‍රමාණයක්. එහෙමනම් ඒ සඳහා ගිය මිල හොයන්න පුළුවන් 120 y වලින් ගුණ කරනවා. මේ දෙක එකතු කරාම එනවා මුළු වියදම 3720. මේ ආකාරයට පුළුවන් අපිට සමීකරණ දෙක ගොඩනගන්න. දැන් අපි මේ සමීකරණ විසඳන්න ඕනි. පළවෙනි සමීකරණය ගුණ කරනවා 15න් 150ix එකතු කිරීම 75y සමානයි 3000යි. මෙන්න මම ගත්තා තුන්වෙනි සමීකරණයේ විදිහට ඒක. දැන් 2 සහ 3 කියන සමීකරණ දෙක විසඳනවා. මම මේ සමීකරණ දෙක අඩු කරනවා. 2කින් අඩු කරනවා තුන්වෙනි සමීකරණය 150ix එකතු කිරීම 120y අඩු කිරීම 150ix එකතු කිරීම 75y සමාන වෙනවා 3720 අඩු කිරීම 3000. වරහන් ඉවත් කරනවා. ඍණ 150ix ඍණ 75y මෙතන අඩු කළොත් එනවා 720.
මෙතන ඍණ 150x ට ධන 150x අයින් වෙනවා. 120න් 75ක් අඩු කළොත් 45y සමානයි 720යි. මට පුළුවන් දැන් දෙපැත්තම 45න් බෙදන්න. y වලා ගේනවා 16. මේ y යගේ ආදේශ කරනවා පළමු සමීකරණයට. y යගය එකට ආදේශයෙන් 10ix එකතු කිරීම 5 ගුණ කිරීම y වලාගේ 16යි සමානයි 200. මම 10ix උක්ත කරනවා 200 16 5න් ගුණ කළොත් 80යි අරන් යනවා අනිත් පැත්තට. 10ix සමානයි 120යි. දෙපැත්තම 10න් බෙදුවොත් x වලාගේ 12යි. x කියලා කියන්නේ කුඩා පිගන්න ඇසුරුම් සංඛ්‍යාව. කුඩා ඇසුරුම් ගණන 12යි. විශාල ඇසුරුම් ගණන 16යි. දෙවෙනි කොටස සෑම කුඩා පිඟානකම රස කැවිලි සමාන සංඛ්‍යාවක් බැගින් තිබූ අතර සෑම ලොකු පිඟානකම කුඩා පිඟානකට වඩා රස කැවිලි දෙකක් වැඩියෙන් තිබුණි. සංග්‍රහය සඳහා ගන්නා ලද මුළු රස කැවිලි සංඛ්‍යාව 1160ක් නම් කුඩා පිඟානක තිබූ රස කැවිලි සංඛ්‍යාව සොයන්න. මම ගන්නවා කුඩා පිඟානක රස කැවිලි සංඛ්‍යාව A කියලා ගන්නවා. මම දැන් සමීකරණයක් ගොඩනගා ගන්න දන්නේ මුළු රස කැවිලි සංඛ්‍යාව හොයලා කුඩා පිඟන් පාර්සල් ගෙනහැල්ලා තියෙනවා අපි 10ක්. ඒ පාර්සලයක තියෙනවා පිඟන් 12 ගානේ. එහෙනම් කුඩා පිඟන් සංඛ්‍යාව හොයන්න පුළුවන් 12 ගුණ කිරීම 10 කුඩා පිඟන් සංඛ්‍යාව. කුඩා පිඟන් වල තිබිච්ච රස කැවිලි සංඛ්‍යාව හොයන්න මේක ගුණ කළා නැවත ඒ වලින්. මේ තියෙන්නේ කුඩා පිඟානක තියෙන රස කැවිලි සංඛ්‍යාව. කුඩා පිඟානක තියෙන රස කැවිලි සංඛ්‍යාව. මේකට එකතු කරනවා විශාල පිඟානක රස කැවිලි සංඛ්‍යාව. විශාල පිඟන් ගෙනල්ලා තියෙනවා අපි පාර්සල් ගෙනල්ලා තියෙනවා 5ක්. එක පාර්සලයක තියෙනවා පිඟන් 16ක්. එහෙනම් මං 5 16න් ගුණ කරලා හොයාගත්තා මුළු පිඟන් සංඛ්‍යාව විශාල ඒවා. ඒකේ තියෙනවා රස කැවිලි කුඩා පිඟානක තියෙනවට වඩා දෙකක් වැඩියෙන්. එහෙනම් මුළු රස කැවිලි සංඛ්‍යාව හොයාගන්න ඒ පිඟන් ගන්න ගුණ කළා පිඟානක තියෙන රස කැවිලි සංඛ්‍යාව ඒ ධන දෙකෙන්. මේ දෙකේ එකතුව සමාන වෙන්න ඕනි 1160කට. මෙතනින් ඇවිල්ලා තියෙන්නේ කුඩා පිඟානේ තියෙන මුළු රස කැවිලි සංඛ්‍යාව. මෙතනින් ඇවිල්ලා තියෙනවා විශාල පිඟන් වල තියෙන මුළු රස කැවිලි සංඛ්‍යාව. අපි දැන් මේක සුළු කරනවා 120යි එකතු කිරීම 16 5ක් 80යි 80 ඒ ධන දෙකෙන් ගුණ කළොත් 80යි එකතු කිරීම 82න් ගුණ කළොත් 160යි සමානයි 1160. මෙතන 120ට 80 එකතු කරනවා 200යි මේ 160 ගේනවා අනිත් පැත්තට 1160න් අඩු වෙනවා 160ක් 200යි සමානයි 1000යි. දෙපැත්තම 200න් බෙදුවොත් එනවා ඒ වලාගේ 5යි. එහෙනම් කුඩා පිඟානක රස කැවිලි 5යි. අපි බලමු 6 වෙනි ගැටලුව. එක්තරා තීරෝධ රථයක් එක් සතියක යෙදුණු කුලී ගමන් වාර සංඛ්‍යාව ආශ්‍රිත තොරතුරු පහත දී ඇති සංඛ්‍යාත වගුව සපයයි. පළවෙනි කොටසේ කියනවා ත්‍රිරෝධ රථය සතියකදී යෙදුණු මධ්‍යක කුලී ගමන් වාර සංඛ්‍යාව සොයන්න. අපිට පුළුවන් මේ වගුව සකස් කරගන්න. 5 9 පන්ති ප්‍රාන්තරයේ තියෙනවා ගමන් වාර. ඊළඟට 10 14 15 19 20 24 25 29 30 34 35 39. මේකේ මධ්‍යගය හොයා ගන්නවා අපි. මධ්‍යගය මෙතන 5යි 9 එකතු කරලා දෙකෙන් බෙදනවා 7යි. 10යි 14යි එකතු කරලා දෙකෙන් බෙදුවා 12යි. මෙතන එනවා 17 22 27 32 37. ඊළඟට අපිට දීලා තියෙනවා සති සංඛ්‍යාව 1යි 3යි 4යි 6යි 5යි 7යි 4යි. මම මේක හදන්නේ උපකල්පිත මධ්‍යයන්හි භාවිතයෙන්.
මම ගන්න උපකල්පිත මධ්‍යයන්නේ 22යි කියලා. අප ගමන තීරුව ගන්නවා D. මෙතන බිඳුවයි. 22 ඉඳන් 14ට 5ක් අඩුයි ඍණ 5යි. 22 ඉඳන් 12ට 10ක් අඩුයි ඍණ 10යි ඍණ 15යි. ඔය වගේම 22 ඉඳන් 24ට යනකොට 5ක් වැඩි 10ක් වැඩි 15ක් වැඩි. මම ගන්නවා FD තීරුව ඍණ 15 ඍණ 30 ඍණ 20 බිඳුව 25 70 60. දැන් මට පුළුවන් මේ කොටස එකතුව ගන්න. ඍණ 65යි. මෙතන එකතුව ගන්නවා 155යි. සිග්මා F වලාගේ ගන්නවා මේ ටික එකතු කළාම එනවා 30ක්. සිග්මා FD ගන්නවා ඍණ 65 එකතු කිරීම 155. මෙතන සුළු කළොත් එනවා 90. දැන් මට පුළුවන් මධ්‍යයන ගමන් වාර සංඛ්‍යාව සොයන්න. A දන සිග්මා FD බෙදීම සිග්මා F. A වලාගේ 22යි උපකල්පිත මධ්‍යයන 22යි. සිග්මා FD වලාගේ 90යි. සිග්මා F වලාගේ 30යි. මෙතන 22 එකතු කිරීම මෙන්න මේ කොටස අපිට පුළුවන් සුළු කරගන්න 3යි 25යි. එහෙනම් එනවා මධ්‍යයන ගමන් වාර සංඛ්‍යාව 25යි. දෙවෙනි කොටස ත්‍රිරෝධ රථ රියදුරෙකුට සති 52කදී සමස්ත වශයෙන් කුලී ගමන් වාර කීයක් අපේක්ෂා කළ හැකිද? සති 52ක් සතියකදී ගමන් වාර 25ක් යෙදෙනවා. ඒ වගේ සති 52ක් තියෙනවා. නම් 25 52න් ගුණ කළොත් 1300යි. ගමන් වාර 1300යි. තුන්වෙනි කොටස එක් කුලී ගමනක මධ්‍යක දුර කිලෝමීටර් 5යි ගනිමු. ත්‍රිරෝධ රථ රියදුරෙකු කිලෝමීටර යකට රුපියල් 100 බැගින් ගාස්තු අය කළේ නම් ඔහුගේ සති 4ක ආදායම කොපමණේදයි අපේක්ෂා කළ හැකිද? ගමන් වාර 25යි. එක ගමන් වාරයකට කිලෝමීටර 5ක් ගමන් කරනවා. කිලෝමීටරයකට රුපියල් 100ක් අය කරනවා. අපිට පුළුවන් මෙන්න මෙතනින් සතියක ආදායම හොයාගන්න. සතියක ආදායම. මේ සතියේ ආදායම නැවත ගුණ කරනවා 4ෙන්. එතනින් පුළුවන් අපිට සති 4ක ආදායම ලබා ගන්න. 25 ඒවා 4ක් 100යි. 100 5න් ගුණ කළා 500යි. 500 නැවත 100න් ගුණ කරනවා 50000යි. මෙයාගේ ආදායම එනවා සති 4ක ආදායම රුපියල් 50000ක්. හතරවෙනි කොටස ත්‍රිරෝධ රථයේ සතියකදී යෙදුණු කුලී ගමන් වාර සංඛ්‍යාව 20ට වඩා අඩු වූ සතිවලදී එය සමස්ත වශයෙන් ගමන් කර තිබිය හැකි අවම ගමන් වාර සංඛ්‍යාව කීයද? ගමන් වාර 20ට වඩා අඩු වෙලා තියෙන්නේ මෙන්න මේ මුල්ම ප්‍රාන්තර තුනේ. එහෙනම් අපිට ගමන් වාර සංඛ්‍යාව සොයන්න පුළුවන්. හතරවෙනි කොටස මුලින්ම අවම ගමන් වාර සංඛ්‍යාව අහන නිසා මෙතන අවම මේ ප්‍රාන්තරයෙන් ගන්න වෙන්නේ 5. 5 ඒවා එකක් තියෙනවා. එහෙනම් 5 එකෙන් ගුණ කරනවා. ඒකට එකතු කරන්න ඕනි මේ ප්‍රාන්තරයේ අවම 10යි. 10 ඒවා 3ක් තියෙනවා. 10 ගුණ කරලා 3ෙන් ඊළඟට මේ ප්‍රාන්තරයේ අවමය 15යි. 15 ඒවා 4ක්. 5යි 30යි 60යි මේක එකතු කළොත් එනවා ගමන් වාර අවම 95යි. ඔන්න ඔය ආකාරයට පුළුවන් අපිට 6 වෙනි ප්‍රශ්නයටත් පිළිතුරු ලබා ගන්න. මේ ආකාරයටම ඉතුරු කොටස් වලත් අපි පිළිතුරු සාකච්ඡා කරලා තිනවා. ඒ සියල්ල ඔබ අධ්‍යයනය කරන්න.